අපිට පොඩ්ඩක් අද පැහැදිලි කරන්න පුළුවන්ද මොකද මෙතන වෙන්නේ සහ ඔබතුමන්ලා කවුද කොහෙන්ද අපිට අවිලා තියෙන්නේ කියලා? මම තිප්පනාව ප්‍රාදේශීය රෝහලේ මහජන සෞඛ්‍ය ඉදිරියේ ඉතින් අපි මෙතෙන්දි කරන්නේ බෝඩෝන රෝග, දියවැඩියා, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, heart attack කියන ලෙඩ රෝග තමයි ලංකාවේ ලෝකේ වැඩිපුරම තියෙන්නේ. 100ක් ගත්තොත් මරණ වලින් 70ක් මරණයටපත් වෙන්නේ මෙන්න මේ ලෙඩ රෝග නිසා. එතකොට අපි කරන්නේ ඇත්තටම prevention, treatment, rehabilitation. මෙතෙන්දි වෙන්නේ ලොකු prevention එක. ඕනම 4 දෙනෙක් ගත්තොත් 4 දෙනෙක්ගේ එක්කෙනෙක් overweight obesity. එතකොට අපි කරන්නේ overweight obesity ඉන්න කණ්ඩායම කොහොමද බර අඩු කරගත්තොත් බර අඩු කරගෙන નિયમિત බරක් තියාගත්තොත් එයාලට ලෙඩ හැදෙන ප්‍රමාණය අඩු වෙනවා. ලංකාවේ ඇතුළු ලෝකයේ රටවල් වලින් ගොඩාක්ම පීඩාවට විඳින්නේ මෙන්න මේ ව්‍යායාම ආහාර රටාව ගැන නිවැරදි ක්‍රමය නොදන්න නිසා. මේකෙදි අපි කරනවා සම්පූර්ණ full body check up එකක්. ඒ කියන්නේ ඇස් වල බෙලීම කොහොමද, උස බර උසට සරිලන බරක් තියෙනවද, මේ හැම දෙයක් ගැනම අපි අවධානය යොමු කරනවා. එතෙන්දී සාමාන්‍යයෙන් කායික සෞඛ්‍ය උපරිම ප්‍රමාණයකට වර්ධනය කරගන්න වියදමක් නැතුව තමන්ගේ ව්‍යායාම වලින් ආහාර රටාව වෙනස් කරලා කොහොමද කරන්න කියලා හැම දෙයක්ම අපි මෙතෙන්දී කියලා දෙනවා. මේ පොත් දෙකෙන් තියෙන්නේ ඒක තමයි. මේ පොත් දෙකේ අරමුණ වෙන්නේ සමබල ආහාර වේලක් සහ නිවැරදි ව්‍යායාම රටාව තුළින් නිරෝගීමත් සෞඛ්‍යමත් පිරිසක් බිහි කිරීම. එතකොට ලංකාවේ තියෙන බරපතලම ගැටලුව තමයි NCD. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉඳලම බලාපොරොත්තු වෙන්නේ මේ NCD කොහොමද වළක්ව ගන්න කියලා. NCD වළක්ව ගන්න එකම ක්‍රමයයි තියෙන්නේ overweight obesity ඒ කණ්ඩායම අඳුනාගෙන උසට සරිලන බරක් පවත්වාගෙන. ඉතින්දී ඒක ආහාර රටාවෙන් කොහොමද වෙන්න ඕනේ, ඒ වගේම ව්‍යායාම වලින් කොහොමද වෙන්න ඕනේ කියලා හැම දෙයක්ම අපි කියලා දෙනවා. ඉතින් මේක ගොඩාක් දුරටම වටින්නේ මේ වගේ රටක. මොකද අද ගත්තොත් ලංකාව ගත්තොත් සෞඛ්‍ය අතින් ගොඩාක් පහළ මට්ටමක ඉන්නේ. පහළ මට්ටමක ඉන්න හේතුව Taman දන්නේ දැන් නිවැරදි ආහාර රටාව ගැන දන්නේ නැහැ. එතකොට ඒකෙදි හැදෙන පුහුණුවන රෝග ගොඩාක් වැඩි. ඒ වගේම ව්‍යායාම ගැන නිවැරදි ක්‍රම දන්න. ඒ හැම දෙයක් ගැනම අපි මේ පොත් දෙක හරහා අපි කරනවා. ඒකෙදි ගොඩාක් දුරටම තමන්ගේ ආර්ථිකය ඒ වගේම ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙනවා, කාලය ඉතුරු වෙනවා. මේ හැම දෙයක්ම ලැබෙන්නේ තමන්ට නිරෝගීමත්ව අනවශ්‍ය විදියට බෙහෙත් ගන්න නැතුව නිරෝගීමත්ව ජීවත් වීමට හැකියාව ලැබෙනවා. මේ ක්‍රමයට නිවැරදි උසට සරිලන බරක් පවත්වා ගැනීම සහ නිවැරදි ආහාර රටා සහ early detection and prevention මුලින් හඳුනාගෙන ප්‍රතිකාර වලට යොමු වීම.